පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් සැමියාට පොල්ලකින් පහර දී ඝාතනය කර මලසිරුර කැබලිවලට වෙන් කර පොහොර උරේක දමා නිවස අසල තිබූ වැසිකිලි වලකට දැමූ බව කියන කාන්තාවක් මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි කන්නන් නිරෝජිනී නැමැති කාන්තාවකි. ඝාතනයට ලක් වූ පුද්ගලයා 35 හැවිරිදි අරුල්ජයා රොයිස් වනේ රෙවල් නම් අයෙකි. මෙම ඝාතනයෙන් පසු අදාළ තැනැත්තිය මන්නාරම් පොලිසිය වෙත භාර වී ඇත. මියගිය තැනැත්තා හා සැකකාර කාන්තාව අයන්තියට මෝරුවේදිය මන්නාරම් ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇත. මියගිය පුද්ගලයා දිනපතා බීමතින් පැමිණ ආරවුල් ඇති කරගන්නා අතර පෙරේදා 4 වෙනිදා බීමතින් පැමිණ ඇති වූ ආරවුලක් මත අනියම් සැමියාට පොල්ලකින් පහර දී ඇත. පසුව ඔහු බිමට ඇද වැටී මියගොස් ඇත. ඉන්පසුව එම කාන්තාවට කර කියා ගැනීමට දෙයක් නොමැතිව මියගිය අනියම් සැමියාගේ සිරුර හිස අත්පා ආදී වශයෙන් කැබලිවලට කපා වෙන් කර පොහොර උරේක දමා නිවස අසල තිබූ වැසිකිලි වලකට දමා ඇති බව අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධය වසර 5ක් පමණ සිට පවතින බවද ඔවුන්ට 5 හැවිරිදි දරුවෙකුද සිටින බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකාරියගේ සහෝදරියක් විසින් ලබා දුන් තොරතුරකට අනුව මන්නාරම පොලිසිය සැකකාරියගෙන් ප්‍රශ්න කර අපරාධය අනාවරණය කරගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මන්නාරම අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේදී මලසිරුර ගොඩ ගැනීමට පියවරගෙන ඇත. පසුව මලසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල් මෘත ශරීරාගාරය වෙත ඉදිරිපත් කර ඇත.